දවසේ සිටුවීම. ඊයේ මම හැඳින්වීමක් කළා. අද අපේ උත්පාති පොතේ පළවෙනි පරිච්ඡේදයට අවධානය යොමු කළාම පළවෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 25 දක්වා උන්වහන්සේ ලෝකේ මැවීම ගැන කතා කරනවා. ප්‍රියතර සහෝදරනි, සමහර අය ඉන්නවා මේ ලෝකේ ඔවුන් කියනවා දෙවි කෙනෙක් නැහැ, මේක ලෝකේ නිකම්ම ඉබේ සිදුවන ක්‍රියාවක් කියලා. සුදු බයිබලේ නම් ඒ ප්‍රතික්ෂේප කරනවා. සමහරවිට මට හිතෙනවා ওই දෙවි කෙනෙක් නැහැයි කියන අයට ආරාධනය කරලා හොඳ කවදාවත් කාපු නැති රසවත්ම ආහාර වේලා පිළියෙල කර දෙන්න. පිළියෙල කරලා දුන්නායින් පස්සේ ඒගොල්ලෝ කාලා නිමුණයින් පස්සේ ඕන්ට කියන්න මේ පිළියෙල කරන්න කවුරුත් හිටියේ නෑ. ඔය ඉබේ කැම ටික එකතු වෙලා ඔබේ පිඟානට ආවා. ඔබ කාපු කැම ටික ඔය ඉබේ එකතු වෙච්ච කැම ටිකක්. ප්‍රියදර සහෝදරනි, බලන්න මේ කොච්චර බොළඳ සිතුවිල්ලක්ද කියලා. අපි සුභාධර්මයේ දිහා බලන්න කොච්චර අලංකාර ලෝකයක්ද දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ. මේක මේ යම් ඔය ඉබේ ඇති වුණාද නැතිනම් ඝට්ටනයක් ඇති වෙලා ඇති වුණාද කියනවා. මේ සංකල්ප මට පිළිගන්න පුළුවන්ද? ඔබට පිළිගන්න පුළුවන්ද? අපි ඒ තරකයට යන්නේ නැහැ. අපි විශ්වාස කරනවා උත්පාති පොතේ පළවෙනි පරිච්ඡේදයේ අපට දෙවියන් වහන්සේ පහදා දෙනවා උන්වහන්සේ ලෝකය මැව්වයි කියලා. අපිට එය ඇති. අපි විශ්වාස කරනවා සුද්ධෝ ලියවිල්ල දේවානුභාවයෙන් දෙන ලද ලියවිල්ල බවට ඉගැන්වීමටත් තරවට්ටු කිරීමටත් දිරිගැන්වීමටත් එය අදාළයි. ඒ දෙවියන් වහන්සේගේ දේවානුභාවයෙන් දුන් නිසා අපි විශ්වාස කරනවා දෙවියන් වහන්සේ කිව් දේ සැබෑවක්. දෙවියන් වහන්සේ ලෝකේ මැව්වේ. මට අදාළ වන්නේ මෙයයි. මැව් ලෝකයේ සමග අපි ගනුදෙනුවක් තියනවාද? අද අපි කාර්ය බහුල ජීවිතයක් සකසාගෙන තිබෙන නිසා අපිට මේ අලුත් දේවල්, මේ iPhone, මේ ඉන්ටර්නෙට් වන දේවල් අපේ ජීවිතයට උපකාරයක් වෙලා තිබෙනවා. නමුත් ඒවායින් පීඩන, ස්ට්‍රෙස්, රහසියක් ගෙන හැරපානවා. මට සමහරවිට රාත්‍රී නිදා ගන්නටත් ඔන්න මෙන්න තියෙන කොටත් ටෙලිෆෝන් කෝල්. යම් කිසි කෙනෙක්ගේ කරදරයක්, ප්‍රශ්නයක්. ප්‍රිය සහෝදරනි, මෙන්න කිතුණු ඔබට මගෙන් අවවාද ස්වල්පයක්. සුභ ධර්මයේ සමග ගැටෙන්න. ඒ දෙවියන් වහන්සේ ඔබට දුන්නා වූ තෑග්ගක්. පියන් වහන්සේ ඔබ මවන්නට ඉස්සරලා ලෝකේ විවිධ කොටස් මැවීමේ අවස්ථාවේදී 7 වතාවක් කිව්වා මම මැව්දේ යහපත් කියලා. ඒ මැව්දේ යහපත් කොට මැව්වේ වෙන කාටවත් නෙමේ, ඔබටයි. එසේනම් අපි දෙවියන් වහන්සේ දුන් මැවිල්ල පස්සකට දමලා ඊ타ත්ම කලබලකාරී ජීවිතයකට උරුපුරුදු වෙන නිසා ජීවිතය අනිශ්චි බලපෑම් රාශියක් තිබෙනවා. මම හිතනවා සුදුසුයි කියලා කිතුණුවන්ට මුහුදු වෙරළට ගිහිල්ලා පැය දෙකක් වාඩි වෙලා ඒ අලංකාර මුහුදු වෙරළ නරඹන්න. මමද සතිපතා සමහරවල් දිනපතා මුහුදු වෙරළට යනවා. ඊට හේතුව ඇවිල්ලා මම එතන ඒ මුහුදු වෙරළේ වාඩි වෙලා ඉන්න කල මට පෙනෙනවා දෙවියන් වහන්සේගේ මැවීමේ විශාලත්වය, අලංකාරත්වය. මම දන්නවා ඒ විශාල මුහුදු වෙරළ උන්වහන්සේ මැව්වේ මං වෙනුවෙන්, ඔබ වෙනුවෙන්. පුළුවන් වෙලාවකට කැලෑවක් බලන්න යන්න, ඇවිදින්න යන්න, දෙවියන් වහන්සේගේ මැවිල්ලට ප්‍රයෝජනෙ ගන්න. ඒ ඔබට ආශිර්වාදයක් වෙන්න. අද අපි ගත කරන ජීවිතේ ඉතාමත් පීඩාවල් වලින් පිරීලා හැම විටම යම්කිසි පීඩාවක්, කරදරයක් තිබෙනවා. එම නිසා බොහෝ වෙලාවට සමාදානෙ නැති වෙනවා. අපි අතරමං වෙනවා. අපගේ සිතුවිලි වලින්ම අපි විනාශ වෙනවා. සාතන් ඒකට කැමති. අවස්ථාවක් ගන්න. ගේවතු වගාව කදිමයි. එළවලු වගා කිරීම කදිමයි. ඒ මානසික සුවයක් ගෙනෙනවා. මුහුදු වෙරළේ යම් කාලයක් ගත කිරීම අනර්ගයි. සුභ ධර්මයෙන් ඈත් වන්නේ නැතුව සුභ ධර්මයට ලං වෙන්න. සුභ ධර්මයේ දෙවියන් වහන්සේ බැව්වේ ඔබටයි. රාත්‍රී කාලයේදී පොඩ්ඩක් ඇවිදලා හඳ සහ තාරකා බලන්න. ඒ හඳ සහ තාරකා මැව්වේ ඔබගේ ජීවිතේට, ඔබටයි, මටයි. අපි මේ දේවල් වලින් ඈත් වෙන්නේ නැතුව දෙවියන් වහන්සේ දුන් තෑග්ග සමරමු.